හායි මේ ඉන්නේ මගේ බබා එලේනා. එයාට ඔය මාස 5ක් වගේ වෙලා. මම එයාට කරපු ක්‍රියාකාරකම් තමයි මේ ෆ්ලෑෂ් කාඩ්. ඔය චුට්ටක් ඉතින් මං අර ආදරේ වැඩිකමට චුට්ටක් දත් මිටි කාලා ආදරෙන් කතා කරන එකක් තියෙන්නේ. ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරා මං එයාට මාස දෙකේ එකහමාරේ වගේ ඉඳලා. ඊට පස්සේ මේම වතුරේ සතු දාලා සෙල්ලම් කරා. මේ සතා සෙල්ලම් කරා ඉස්සර නම් ආස නැහැ දැන් නම් එයා ආසයි. මේ බෝලේ මේවා කලර්ස් අඳුර ගන්න ඒ වගේ දේවල් කරා. මේ සෙල්ලම් බඩුවට මෙයා තාමත් කැමතියි. පේනවනේ යාගේ සද්දේ. මාස 7ක් 8ක් වෙනකන් එයා එක සෙල්ලම් කරා. මාස 9 දී වගේ මං හිතන්නේ ඒක එයා කඩාගත්තා. ගහලා කකුල් දෙකෙන් එක කඩාගත්තා. ඔය හපන ඒවා ඒ වගේ පොඩි පාට ඒවා මම දුන්නා එයාට අල්ලගෙන සෙල්ලම් කරන්න. තව බැලූන් මේ වගේ බැලූන් වලින් සෙල්ලම් කරන්න. ඒ අමතරව මං ඉතින් එයා චුට්ටක් වඩාගෙන නටන්න. ඒ වගේ තව අමතර ක්‍රියාකාරකම් කරා. අවුව තමයි මම වීඩියෝ කරලා තියෙන්නේ. තව කතන්දර පොත් කිව්වා. කතන්දර පොත් නම් දැන් එකක්වත් නැහැ. සේරම ඉරලා දාලා. තව මේ යාගේ කතන්දර පොත් ටික පාට රූප ඒ වගේ ඒවා යාට තේරුම් ගන්න බලන්න එවම මං හැමදාම යාට කතන්දර කියලා තියලා තියෙනවා. ඒක ඉතින් අරගෙන හපන්න තමයි බලන්නේ ওই වයසට සේරම. මේ මං හිතන්නේ යාට මාස 5ක් වගේ වෙලා එයාව මම මේ ෆීඩින් පිලෝ එකේ වාඩි කරලා තියලා සෙල්ලම් කරනවා. ඔයාලට පේනවනේ හැලගේ තිස්සේ ওই වගේ පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරා. ඉතින් එයාගේ මොළේ වර්ධනයට සහ එයාගේ ශරීරයේ වර්ධනයට ඒ වගේම එයාට දැන් අවුරුද්දයි මාස 2යි. ඒ වෙනකම් මං මාස 5 ඉඳලා අවුරුද්දයි මාස 2ක් වෙනකම් කරපු ක්‍රියාකාරකම් ඉතුරු වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න දාන්නම්. පොඩි වීඩියෝ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මොකද මේ වීඩියෝ මම තියාගත්තේ මතකයක් විදියට. ඒ වුණාට මට හිතුණා ඔයාලත් එක්කත් ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා.